දස දික් භාගයන්හි ගංගා නම් නදියේ වැලි කැට හා සමාන කෝටි නියුත සත සහස්‍ර ප්‍රමාණයක වෙසෙන කෝටි නියුත සත සහස්‍රයක් තථාගතයන් වහන්සේලා තම තම බුද්ධ ශේෂ්ත්‍රයන්හි වැඩ සිටිමින් එකම වචනයෙන් එකම කටහඬින් එකම ශබ්දයෙන් එකම ස්වර නිර්ඝෝෂයෙන් ධර්මාසනයේ වැඩහුන් එම ධර්ම බානක භික්ෂූන් වහන්සේට මෙසේ කීහ. සත්පුරුෂයාණෙනි, අනාගත කාලයෙහි ඔබ බෝ මැඩට පිවිසෙන්නේය. එම බෝධි මණ්ඩය පිහිටි වෘක්ෂ මූලයට පිවිසෙන ඔබ සියලු තුන් ලොවට අති විශිෂ්ට වූ සියලු සත්වයන් ඉක්මවා ගියා වූ සීල රුත තපශ්චර්යා බල අදිෂ්ඨානෙන් අදිෂ්ඨිත නානා දුෂ්කර ක්‍රියා කෝටි නියුත සත සහස්‍ර ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ බෝධි මණ්ඩය අලංකාර කරන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ සියලු ත්‍රිසහස්‍ර මහා සහස්‍ර ලෝක ධාතුන් ආරක්ෂා කරන්නේය. සත්පුරුෂයාණෙනි, වෘක්ෂ රාජයාගේ මූලයට එළඹි ඔබ බියජනක රූපයන්ගෙන් යුතුද, ඊතා පිළිකුල් සහගත පෙනුමෙන් යුතුද, නානා විකෘත රූපයන්ගෙන් යුතුද, සිතාගත නොහැකි ආකාරයේ අචින්ත්‍ය මාර සේනාව පරාජය කරන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ අග්‍රගණ්‍ය වූ බෝධි මණ්ඩයට පැමිණ අනූපම වූ උපමා නොමැති ප්‍රශාන්ත වූ විරජස්ක වූ කෙලෙස් රජස් තොර වූ ගම්බීර ගැඹුරු වූ අනුත්තර සම්්‍යක් සම්බෝධිය සාක්ෂාත් කරන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ ආර්ය සාර දෘಢ වජ්‍රාසනයට පිවිස සියලු ජිනවරයන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද්දා වූ පරම ගම්බීර ද්වාදසාකාර 12ආකාර අනුත්තර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේය, පවත්වන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ දහම් බෙරය වයන්නේය, අනුත්තර වූ දහම් සක පිඹින්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ මහා ධර්ම ධජය කොඩිය ඔසවාලන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ අනුත්තර වූ ධර්ම උල්කාව දල්වාලන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ මහා ධර්ම වර්ෂාව වස්වන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ නොඑක් සිය දහස් ගණන් ක්ලේශයන් පරාජය කරන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ කෝටි නියුත සත සහස්‍රයක් ජීවී සත්වයන් බියජනක වූ මහා බය සමුර්ධයෙන් එතර කරවන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ කෝටි නියුත සත සහස්‍රයක් ජීවී සත්වයන් සංසාර චක්‍රයෙන් මුදවන්නේය. සත්පුරුෂයාණෙනි, ඔබ කෝටි නියුත සත සහස්‍රයක් භාග්‍යවතුන් වහන්සේලා සතුටු කරවන්නේය. තථාගතයන් වහන්සේ එසේ කී කල්හි සතරවරම් රජදරුවෝ මෙසේ පිළිතුරු දුන්හ. තථාගතයන් වහන්ස ස්වර්ණ බාසෝත්තම සූත්‍ර රාජයා හඳුනා ගන්නා මනුෂ්‍ය රාජයාට මෙලොව පරලොව දෙකෙහිදීම මෙබඳු සත්ගුණයන් පිහිටන බවත්, දහසක් බුදුන් වෙතින් ජනනය කළ කුසල මූලයන් ඇති බවත්,
දුටු සිව්වරම් රජදරුවන් වන අපි අපගේ බල පිරිවරද නොඑක් සිය දහස් ගණන් යක්ෂයන්ද සහිතව අපගේ විමාන තුල සිටිද්දී නානා සුවඳ දූප ලතාවන්ගෙන් සෑදුණු ඡත්‍රයන්ගෙන් කුඩවලින් අනුග්‍රහ දක්වන ලැබූ විට නොපෙනෙන සිරුරු සහිතව කටුකොහොල් හැර සෝදා පිරිසිදු කොට සුවඳ ජලය ඉසින ලද්දා වූ නානා අලංකාරයන්ගෙන් සමලංකෘත වූද එම මනුෂ්‍ය රාජයාගේ රාජමාලිගයට ධර්ම ශ්‍රවණය සඳහා පිවිසෙන්නෙමු. සහම්පති බ්‍රහ්මයාද දෙවියන්ගේ රජු සක්‍රයාද සරස්වතී මහා දේවතාවියද ශ්‍රියාකාන්තා මහා දේවියද පෘථිවි දේවතා දෘඩාද මහා යක්ෂ සේනාපති සංඥා සමග වූ අටවිසි මහා යක්ෂ සේනාපතීන්ද මහේශ්වර දේව පුත්‍රයාද ගුහ්‍යාකාධිපති වජ්‍රපාණීද මහා යක්ෂ සේනාපති මණිභද්‍රද පුත්‍රයන් 500ක පිරිවර සහිත හරිතීද අනවතප්ත නාගරාජයාද සාගර නාගරාජයාද නොඑක් කෝටි නියුත සත සහස්‍රයක් දෙවියෝද දේවතාවියෝද නොපෙනෙන සිරුරු වලින් යුතුව එම මනුෂ්‍ය රාජයාගේ නානා අලංකාරයන්ගෙන් සමලංකෘත වූ රාජමාලිගයේ පිහිටි ධර්ම බානකයන් වහන්සේ සඳහා මදක් උස්කොට තනන ලද්දා වූ හාත්පස විසුරුවන ලද මල් වලින් යුක්තව නානා අලංකාරයන්ගෙන් අලංකෘතව පනවන ලද ධර්මාසනය වෙත එළඹෙන්නාහ. භාග්‍යවතුන් වහන්ස එම ධර්ම ශ්‍රවණය සඳහා සතරවරම් දෙවිවරුන් වන අපි බල පිරිවර හා නොඑක් සිය දහස් ගණන් යක්ෂයන්ද සහිතව ඒ සියලු දෙනා සමගම සමගියෙන් සිටින්නෙමු. කල්යාණ මිත්‍ර සහායකයෙකු වූද උතුම් වූ යහපත සලසන්නා වූද මහා ධර්ම දාන පවත්වන්නා වූද මනුෂ්‍ය රාජයාගේ ධර්ම අමෘත රසයෙන් තෘප්තිමත් වූ අපි එම මනුෂ්‍ය රාජයා ආරක්ෂා කරන්නෙමු. අපි ඔහු ආරක්ෂා කරන්නෙමු, රැක බලා ගන්නෙමු. ශාන්තිය හා නිරෝගී සතුට ඔහුට ලබා දෙන්නෙමු. එසේම එම ප්‍රදේශය තර්ජනයන්ගෙන්ද හානිකර ක්‍රියාවන්ගෙන්ද පලිගැනීම් වලින්ද වසංගත රෝග බියෙන්ද ගැටුම් වලින්ද ඉවත් කර දමන්නෙමු. භාග්‍යවතුන් වහන්ස කිසියම් මනුෂ්‍ය රාජයෙකුගේ දේශයෙහි මෙම ස්වර්ණ බාසෝත්තම සූත්‍රය ප්‍රචලිත වී ඇද්ද. එම මනුෂ්‍ය රාජයා එම සූත්‍රය දරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකාවන්ට සත්කාර නොකරන්නේ නම්, පූජා නොකරන්නේ නම් ඒ පුජ්‍යලයා අප සතරවරම් රජදරුවන්ද නොඑක් කෝටි නියුත සත සහස්‍රයක් යක්ෂයන්ද ධර්ම ශ්‍රවණයෙන් හා ධර්ම අමෘත රසයෙන් අප සන්තර්පණය තෘප්තිමත් නොකරන්නේය. ඔහු අපට ගරු කරන්නේ නැත. අපගේ මේ දිව්‍ය ආත්ම භාවයන්, දිව්‍ය ශරීරයන් මහත් නොදයෙන් මහේශාක්‍ය බවින් වර්ධනය වන්නේ නැත. අපගේ වීරියද ස්ථාමයද බලයද වර්ධනය නොවන්නේය. අපගේ ශරීරයන්හි තේජසද ශ්‍රියද උත්කෘෂ්ඨ බවද වර්ධනය නොවන්නේය. භාග්‍යවතුන් වහන්ස
සතරවරම් රජදරුවන් වන අපිද නොයෙක් කෝටි නියුත සත සහස්‍රයක් යක්ෂයෝද එම භූමිය පාළුවන්නට හරින්නෙමු. එම රාජ්‍ය ගැන සැලකිලිමත් නොවන්නෙමු. භාග්‍යවතුන් වහන්ස එසේ අප භූමිය අතහැර දමන විට එම භූමියෙහි වසන්නා වූ සියලු දේව ගණයාද එම භූමිය නොසලකා හරින්නාහුය. භාග්‍යවතුන් වහන්ස එම දෙවි දේවතාවන් එම භූමිය හැර දමා යන විට එම රාජ්‍යයේ නානාවිධ ගැටුම් විලෝපයන් ඇතිවන්නේය. රජුන් අතර දරුණු කලබල හා ගැටුම් ඇතිවන්නේය. එයි වෙසෙන ජීවී සත්වයෝ කලකෝලාහල කරගන්නාහුය. විරුද්ධවාදී වන්නාහුය. එම දේශය තුල නානාවිධ ග්‍රහ රෝගයන් පහළවන්නේය. නොඑක් පැතිවලින් උල්කාපාතයන් පහළවන්නේය. ග්‍රහ නක්ෂත්‍රයෝ එකිනෙකාට විරුද්ධ වන්නාහුය. රාත්‍රියේ පඳ පායන විට හිරු පායන්නාසේ දිස්වන්නේය. චන්ද්‍ර ග්‍රහණ හා සූර්ය ග්‍රහණ ඇතිවන්නේය. අහසට නැගී හිරු හා සඳු නිරතුරුවම රාහුගේ ග්‍රහණයට හසුවන්නාහුය. උල්කාපාත සමාන දේදුණු පැහැති වර්ණයන් කලින් කලට අහසෙහි පහළවන්නේය. භූමිකම්පාවන්ද ඇතිවන්නේය. භූමියේ ඇති ලින්වලදී ශුෂ්ක බවට පත්ව සිඳී යන්නේය. භූමිය හරහා විෂම වාස්තයන් හමා යන්නේය. විෂම වර්ෂාවන් ඇතිවන්නේය. එම භූමියේ දුර්භික්ෂ කාන්තාරයන්ද ඇතිවන්නේය. ප්‍රතිවිරුද්ධ හමුදාවෝ දේශය වනසා දමන්නාහුය. දේශය මී මැසි පොදිවලින් පිරී යන්නේය. එයි වෙසෙන ජීවී සත්වයන්ට ආයාස බහුල නොයෙක් දුක්ඛම් කටළු ඇතිවන්නේය. භූමිය බොහෝ අපවිත්‍ර වන්නේය. භාග්‍යවතුන් වහන්ස බල පරිවාර සහිත අප සිව්වරම් රජදරුවන්ද නොයෙක් සිය දහස් ගණන් යක්ෂයන්ද එම දේශවාසී දෙවි දේවතාවන්ද නාගයන්ද එම දේශය අතහැර දැමූ විට එම භූමිය තුල නානාවිධ උපද්‍රව සිය ගණනක් ඇතිවන්නේය. දහස් ගණනක් ඇතිවන්නේය. භාග්‍යවතුන් වහන්ස කිසියම් මනුෂ්‍ය රාජයෙක් තමාටම මහත් වූ ආරක්ෂාවක් කරගනු කැමැත්තේද බොහෝ කාලයක් නානාවිධ රාජසුඛයන් අනුභව කිරීමට කැමැත්තේද සියලු රටවැසියන්ගේ හිතසුව පිණිස ක්‍රියා කිරීමට කැමැත්තේද බොහෝ කාලයක් තිස්සේ සියලු රටවැසියන් පාලනය කිරීමට කැමැත්තේද ධර්මයෙන් රාජ්‍ය පාලනය කිරීමට කැමැත්තේද රාජ්‍ය සියලු බය උපද්‍රව උපසර්ග බෝවෙන රෝග උපාසයන්ගෙන් ගැටුම් වලින් මුදවා ගැනීමට කැමැත්තේද භාග්‍යවතුන් වහන්ස එවිට එම මනුෂ්‍ය රාජයා මෙම ස්වර්ණ බාසෝත්තම සූත්‍ර රාජයාට අවශ්‍යයෙන්ම සවන් දිය යුතු වන්නේය. එසේම එම සූත්‍රය ධාරණය කරගෙන කටපාඩම් කරගෙන සිටින්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට සත්කාර කළ යුතු වන්නේය. ගරු කළ යුතු වන්නේය. සම්මාන කළ යුතු වන්නේය. පූජා කළ යුතු වන්නේය.
බල පිරිස් සහිත සතරවරම් රජදරුවන් වන අපිද ධර්මය ඇසීමෙන් ලබන්නා වූ කුසල මූලයන්ගෙන්ද ධර්මාමෘත රසයෙන්ද සන්තෝෂ වන්නෙමු. අපගේ දිව්‍ය ශරීරයන්ද මහත් ඔදතෙදින් වර්ධනය වන්නේය. එයට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්ස එම මනුෂ්‍ය රාජයා වශයෙන්ම අනිවාර්යෙන්ම මෙම ස්වර්ණ බාසෝත්තම සූත්‍රේන්ද්‍ර රාජයාට සවන් දෙන බැවිනි. භාග්‍යවතුන් වහන්ස මහා බ්‍රහ්මයා විසින් යම් වූ ලෞකික හා ලෝකෝත්තර නානාවිධ ශාස්ත්‍රයන් ඉදිරිපත් කරන ලද්දේද දෙවියන්ගේ රජු සක්‍රයා විසින් යම් වූ නානාවිධ ශාස්ත්‍රයන් ඉදිරිපත් කරන ලද්දේද එසේම නානාවිධ පංචාභිඥා බල ඇති ඍෂිවරයන් විසින් ජීවී සත්වයන්ගේ ප්‍රයෝජනය පිණිස යම් වූ ලෞකික හා ලෝකෝත්තර ශාස්ත්‍රයන් ඉදිරිපත් කොට ඇත්තේද ඒ සියල්ලටම වඩා මෙම ස්වර්ණබාස සූත්‍රේ රාජයා අග්‍රතර අගතැන්පත් වන්නේය. විශිෂ්ටතර ඉතා විශිෂ්ට වන්නේය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එම මහා බ්‍රහ්මයන් බ්‍රහ්මේන්ද්‍රයන් 100,000කටත් වඩා නොයෙක් කෝටි නියුත සත සහස්‍රයක් සක්‍රයන්ටත් වඩා කෝටි නියුත සත සහස්‍රයක් සියලු පංචාභිඥාලාභීන්ටත් වඩා තථාගතයන් වහන්සේ අග්‍රතර වන්නාහුය. විශිෂ්ටතර වන්නාහුය. මෙම ස්වර්ණ බාසෝත්තම සූත්‍ර රාජයා සවිස්තරව ප්‍රකාශ කොට දක්වන ලද්දේ ජීවී සත්වයන්ගේ හිතසුව පිණිසමය. දඹදිවට අයත් සියලු මනුෂ්‍ය රාජයන් විශිෂ්ටයන් ලෙස රජ කරවනු සඳහාය. සියලු ජීවී සත්වයන්ගේ සුවය සතුට සඳහාය. රාජ්‍යයන්ගේ ආරක්ෂාව හා ඒකීය බව ඇති කිරීම සඳහාය. ඔවුන්ගේ සමස්ත රාජ්‍යම පීඩාවන්ගෙන් හා සතුරන්ගෙන් තොරවීම සඳහා සතුරු රාජ්‍ය හමුදාවන් පරාජය කිරීම සඳහාය. ඔවුන් පාරාන්මුඛී බවට පත්කිරීම ඉවතට හැරවීම සඳහාය. ඔවුන්ගේ රාජ්‍යන්හි වසංගත රෝග හා ගැටුම් ඇති නොවනු පිණිසය. රාජධර්මයන් අනුව ගැටීම් වලින් හා මර්ධනයන්ගෙන් තොරව පාලනය කළ හැකි වීම සඳහාය. සියලු මනුෂ්‍ය රාජයන්ගේ රාජ්‍යන්හි මහත් වූ දහම් ගිනි දැල්වක් දල්වා තබනු පිණිසය. එය දීප්තිමත් කරනු පිණිසය. සියලු දිව්‍ය භවනයන් දෙවියන්ගෙන් හා දිව්‍ය පුත්‍රයන්ගෙන් පිරී පවතිනු පිණිසය. බල පිරිවර සහිත අප සතරවරම් දෙවි රජවරුන්ද නොයෙක් 100,000 ගණනක් යක්ෂයන්ද සියලු දඹදිව වෙසෙන දේව ගණයාද සන්තල්පිත වනු පිණිසය. තෘප්තිමත් වනු පිණිසය. ප්‍රාසාදිත ප්‍රසන්න මනස් ඇත්තන් වනු පිණිසය. අපගේ මෙම දිව්‍ය ශරීරයන් මහේශාක්‍ය බවින් වර්ධනය වනු පිණිසය. අපගේ ශරීරයන්හි මහත් වූ වීරයක්ද බලයක්ද ස්ථාවරත්වයක්ද ස්ථාමයක්ද ජනිත වනු පිණිසය. අපගේ ශරීරවලට තේජසද ශ්‍රීයද ශ්‍රීමත් බව සෞභාග්‍යද ලක්ෂ්මියද ගලා එනු පිණිසය.
මුළු දඹදිවම ආහාර පානවලින් පිරිරමණීයව බොහෝ ජනාකීර්ණව පැවතීමද සඳහාය. ජම්බුද්වීපයෙහි වසන්නා වූ සියලු ජීවී සත්වයන්ට ප්‍රීතියෙන් යුතුව නානා වින්දනයන් අත්දකින්නට ලැබෙනු පිණිසය. සියලු ජීවී සත්වයන්ට නොයෙක් කල්ප කෝටි සත සහස්‍ර කාලයක් තිස්සේ අති උදාර සුඛයන් අනුභව කරන්නට ලැබෙනු පිණිසය. ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේලා ආශ්‍රය කරන්නට ලැබෙනු පිණිසය. ඔවුන්ට අනාගත කාලයකදී අනුත්තර සම්‍යක් සම්බෝධිය සාක්ෂාත් කරන්නට ලැබෙනු පිණිසය. ඒ සියල්ල මෙකල භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් කෝටි නියුත සත සහස්‍රයක් බ්‍රහ්ම රාජයන් පැරයූ මහා කරුණා බලාධිෂ්ඨානයෙන් කෝටි නියුත සත සහස්‍රයක් සක්‍රයන් පැරයූ දිව්‍ය ඥානයෙන්ද නානාවිධ අභිඥා බලයෙන්ගෙන් යුතු කෝටි නියුත සත සහස්‍රයක් ඍෂිවරුන් පැරයූ සීල රුත හා තපස්යා අධිෂ්ඨාන බලයෙන්ද තථාගතයන් වහන්සේ විසින් මෙම ස්වර්ණභාස සූත්‍රේන්ද්‍ර රාජයා සියලු ජීවී සත්වයන්ගේ හිතසුව පිණිස ජම්බුද්වීපයෙහි ප්‍රකාශයට පත් කරන ලද්දේය. ජීවී සත්වයන්ගේ හිතසුව පිණිස යම් වූ රාජ දෘෂ්ටියක්, යම් රාජ ශාස්ත්‍රයක්, යම් රාජකාර්යයක් ඇතනම් ඒ සියල්ලම තථාගතයන් වහන්සේ විසින් මෙම ස්වර්ණ භාසෝත්තම සූත්‍ර රාජයාගේ මාර්ගයෙන් අනාවරණය කොට ඇත්තේය, සඳහන් කොට ඇත්තේය, ප්‍රකාශ කොට ඇත්තේය. එබැවින් භාග්‍යවතුන් වහන්ස එම හේතුවෙන් එම ප්‍රත්‍යයෙන් මනුෂ්‍ය රාජයෝ අවශ්‍යයෙන්ම මෙම ස්වර්ණ භාස සූත්‍ර රාජයාට සවන් දිය යුත්තාහුය. ඊට සත්කාර සම්මාන පූජා පැවැත්විය යුත්තාහුය. ඔවුන් එසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ එම සතරවරම් රජදරුවන්ට මෙසේ කීහ. ඉක්බිත්තෙන් වෛශ්‍රවණ මහරජයාද, ධෘතරාෂ්ට්‍ර මහරජයාද, විරූටක මහරජයාද, විරූපාක්ෂ මහරජයාද අසුන් වලින් නැගී උතුරු සලු ඒකාංශ කොට පොරවා දකුණු දන මණ්ඩල බිම ඔබා තථාගතයන් වහන්සේ සිටි දෙසට දොහොත් මුදුන් දී නමස්කාර කරමින් මෙසේ ස්තුති ගී ගායනා කළහ. ජිනවරයාණෙනි ඔබේ රුව ලප නැති සඳ වැන්නේ, ජිනවරයාණෙනි ඔබ හිරු දහසක් රැස් වන්නේ, ජිනවරයාණෙනි ඔබ නෙත් නෙළුමේ පෙති වැන්නේ, ජිනවරයාණෙනි ඔබේ දත් කුමුදු නටුව වැන්නේ, ජිනවරයාණෙනි ඔබ ගුණ සාගරයක් වැන්නේ, ජින සමුදුර නොයෙක් රත්න ආකරයක් වැන්නේ, ජින සමුදුර නැන ජලයෙන් පිරීලා පවතින්නේ, සමාධි සිය දහසකින්ද ගැවසී පවතින්නේ, ජිනවරයාණෙනි ඔබ පා සක්සටහන් නැත්තේ, පූර්ණ චක්‍ර වූ
දහසක් ගරාදියෙන් යුත්තේ ජිනවර යානෙනි ඔබේ අත්දැල් සලකුණු ඇත්තේ ඔබේ දැල්පා හංස රාජ දැල්පා සමවන්නේ ජිනවර යානෙනි ඔබේ රුවන් කන්ද වැන්නේ ජිනගිරිඳුය එවන් රුවන් කන්දේ වැඩ ඉන්නේ ජිනවර යානෙනි ඔබ ගුණ මේරු පව්ව වැන්නේ බුදුගිරිඳුනි ඔබ හට අපේ නමස්කාර වන්නේ ජින සඳිදුනි ඔබ ආකාශය හා සමවන්නේ ජින සඳිදුනි ඔබ අහසේ පෑයූ පුරා සඳ වැන්නේ සුවිමල ජිනවර යානෙනි අපේ වැඳුම පිළිගනු මැන ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සතරවරම් දෙව් රජවරුන්ට මෙම ගාථා දේශනා කළහ. දස බලයන්ගෙන් යුතු ස්වර්ණ බාස උතුම් සුතුර සතරවරම් රජදරුවනි දැඩි විරියෙන් රැකගත යුතු සියලු සතුන් හට නිති සුව සදනා ගම්බීර වූ මේ සූත්‍ර රත්නය හිතසුව පිණිසම සියලු සතුන්ගේ වැජබේ බෝකල් ජම්බුද්වීපේ තෙසහස් මහා සහස් ලෙව්හි සියලු සතුන්ගේ දුක් සැම අපාය දුක් නරක දුක්ද සමනය වන්නේය නිතින ජම්බුද්වීපේ මෙසියල් සියලු පෙදෙස් වලම රජව් ප්‍රහර්ෂයෙන් යුතුව මහත් දහමින් පාලනය කරති මුළු දඹදිව කෙම්බිමක්ව සුඛිතද රමණීය වේද දඹදිව වැසි සියලු සතුන් එවිට සුඛිත තමිත වේය දේශයන්ට හා තමන්ට සතුටක් ගෙන දෙනු කැමති වූ රජවරු වෙත්නම් රජබව සහ යස ඉසුරු කැමති නම් මෙම සූත්‍රය නිති ඇසිය යුතුය ඔහු මහා බැලති මෙම සූත්‍ර රාජයා පරසතුරන් මුළුමනින් අසන්නේ පිටසේනා පසු හරවන්නේ පරම බය ව්‍යසන දුරු කරලන්නේ පරම සුභ ගුණය ඇති කරලන්නේ සියලු ගුණයන්ට මුල්ව සොඳුරු රුවන් රුකගේ මැද වැජබෙනාසේ මෙම සුතුර දැකිය යුතුයේ ලෙසින් රජුන්ගේ ගුණ කැමැත්තන් විසින් ගර්මයෙන් පෙළෙන්නන්ගේ පවස නිවී යනසේ සිසිල් දියවරින් එම ලෙසින් මෙම සූත්‍ර රාජයා රජුන් හට ගුණ සුවය සදන්නේ අත්ල මත බැබලෙන රුවන් කරඬුව මැණික් පිරි ලෙසින් මෙම සූත්‍ර රාජයා බබලවන්නේ රජවරුන් සැම තෙවි ගණගේ පූජාවට ලක්කු නමස්කාරලත් දේව රජුන්ගේ මෙම සූත්‍රය ආරක්ෂිත වේ නිති සිව්වරම් රජුන්ගේ ඉදු බලයෙන් දස දිසාවලම සියලු බුදුවරුන් නිතර මතක් කළ සූත්‍රයයි මේ සාදුකාර දෙති සම්බුදු රජවරු
මෙම සූත්‍රය දේශනා කරන විට යක්ෂිය සුවහසක් සෙනග මෙම සූත්‍රය අසනා ප්‍රබෝධ චිත්තයෙන් යුතුව තුටු පහට්ටුව නිතිනා භූමිය දස දෙසින්ම ඇති ආරක්ෂා කරතිය නිති ජම්බුද්වීපේ වෙසෙනා අචින්තිය වූ දෙව් ගණ සැම සවන් යොමති මෙම සුතුරට තුටු පහට වූ සිතිනා තේජ බලය වීර්ය බලය ලබතිය මේ දහම් මැසුමින් මහා ඔද තෙද වැඩි දියුණුව යන්නේය දෙව් කය නිතියෙන් ඉක්බිත්තෙන් සතරවරම් මහරජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ එම ගාථාසා ආශ්චර්ය ප්‍රාප්ත වූහ අද්භූත ප්‍රාප්ත වූහ උද්වේගයට පත් වූහ ධර්ම වේගෙන් මොහොතක් සසලව සිට කඳුළු සලන්නට වූහ පසුව කඳුළු පිසදාගත් ඔහු ඍජු කයින්හා සසල අවයවයන්ගෙන් යුතුව අචින්ත්‍ය වූ ප්‍රීති සොම්නසින් භාග්‍යවතුන් වහන්සේ වෙත දිව මදාරා කුසුම් ඉසින්නට වූහ එසේ කොට අසුන් වලින් නැගී සිටි ඔහු සිවුරු ඒකාංශ කොට පොරවා දකුණු දනු මඩල බිම ඔබා භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කරමින් මෙසේ උන්වහන්සේ ඇමතූහ භාග්‍යවතුන් වහන්ස සතරවරම් මහරජවරු වන අපි එක් එක්කෙනා යක්ෂයන් 500 බැගින් පිරිවරා ධර්මබාණක භික්ෂූන් වහන්සේලාට ගරු සම්මාන දක්වමින් උන්වහන්සේලා ආරක්ෂා කිරීම සඳහා උන්වහන්සේලාගේ පසුපස යන්නෙමු. ස්වර්ණ බාසෝත්තම සූත්‍රයේ 6 වන චතුර් මහා රාජ පරිවර්තය මෙතෙකින් නිමි.